අවසර ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන්ම පන්සල් සමාදන් වෙනවට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යන පදයේ ඒ ටික පැහැදිලි කර දෙන්න. දැන් මේකේ තියෙන්නේ බුද්ධ දේශනාවේ ඔය ප්‍රශ්නේ ඇහුවේ ඒක හොඳයි. මේට පෙර කවුරක්වත් ඇහුවේ නැහැ. මේකේ තියෙන්නේ න මෝ වචන දෙකක්. මෝහය සහ මුලින්ම නැති කරගන්න. අපි කල යුතු කරුණු 4ක්. තස්ස කියන්නේ ඒ කරුණු 4 පූර්ණ කරගත්තොත් එහි ප්‍රතිඵලය හැටියෙන් මෝහය නැති වෙනවා. න මෝ අය මෞකුසකට යන්නේ නැහැ කියන්නත් න මෝ. මෞකුසකට යන්නේ මෝහය තියෙන නිසා. එතකොට මෝහය නැති වෙනවා මෞකුසකට යන්නේ නැහැ කියන දෙකම තියෙනවා න මෝ. තස්ස යමක ප්‍රතිඵලයක් ඒ කරුණු 4 විග්‍රහ කරනවා. වත බග කරලා බලනවා. බෙදලා බලනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අරගෙන විභංග ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන ප්‍රකරණ පොත් 3ෙම තියෙන්නේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවේ තියෙන ගත හිත වත බග කරලා බෙදලා පෙන්නලා. මේ නැතුව වෙන මොකක්වත් විභංග ප්‍රකරණේ නැහැ. මේ වත බග කළා. බග කියන්නේ භාග කරනවා, බෙදනවා, විභංග කරනවා. දැන් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගාන් නිරුද්ධති. තමා කරන්නේ බෙදලා. එතකොට දැන් ඔය තියෙන දැන් පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික මනසිකාරය, ආනපාන සති සමාධිය මේ කියපු අපි දැන් මේ කියපු සූත්‍ර දැන් අද කියපු පංචස්කන්ධ සෝපපරික්කති ධාතුසෝ ආයතනසෝ පටිච්ච ඔක්කොම බෙදෙනවා. මේ ඔක්කොම බුද්ධ දේශනාවේ බෙදලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ විතරයි එකම ශාස්ත්‍රූවරයා මේක බෙදන්න කොටස් කරන්නේ. දැන් ඔය රූප කොටස කේසා ලෝමා නකා දන්තා තචෝ මන්තා නාරු බෙදලා තියෙන්නේ. ඔය නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය බෙදලා තියෙන්නේ. ඔය රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා බෙදලා තියෙන්නේ. වට බග කළා. දැන් ඕක බෙදලා බැලුවාම මේක ඇත්ත ඇති හැටියට පේනවා. දැන් අර රූප සුන්දරියක් පංච කල්යාණියක් වගේ ලස්සනට හොඳට ඇඳුම් අඳෝලා වහලා තියෙන එක්කෙනාව හොඳට පින්තූරයක් හැටියට පුද්ගලයෙක් හැටියට ලස්සන ගෑන් ළමයෙක් හැටියට හොඳයි. ඕක බෙදලා බලනකොට ඇත්ත හැටියට තේරෙනවා. යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී ලෙස ඇත්ත පේනවා. මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බැරි බව දන්නවා. ඒකට මේ වත බග කරලා බෙදලා බලන එක තමයි ඔය මුළු පටිසම්භිදා මග්ග ප්‍රකරණය, මුළු විභංග ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය 3ෙම තියෙන්නේ. බුද්ධ දේශනාවේ ගැඹුරු ධර්මය, අභිධර්මය කියන එකේ තියෙන්නේ ඔක්කොම මේ බෙදලා බලලා. වත බග භගවත් ධර්මය කියන්නේ ඒකයි. ඊට පස්සේ මේ හැම මිනිහම කරන්නේ මේ ලෝකය උරා බීලා රහ බලනවා, පානය කරනවා. පණ පවත්ත ගන්න පානය කරලා. ඇන් රූප උරා බොනවා රූප ලෝකේ, කනෙන් ශබ්ද රූප ලෝකේ උරා බොනවා නාසයෙන්. මේ උරා බීම රහ බැලීම අපි සීමාවක් නැතුව ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසයෝ. කෙලවරක් නැහැ. සීමාවක් නැහැ. තෘප්තියක් නැහැ. දැන් අපි මේ අනුසති වඩනකොට වෙන්නේ මොකද? මේ ලෝකේ රහ බැලීම අපි අත්තරිනවා. සීමා කරනවා. රහතෝ අරහතෝ බවටපත් වෙනවා. රහ බැලීම අත්තරිනවා. උපාදානීය තණ්හාවයි අත්තරීම තමයි රහ බැලීම අත්තරීම. තේරුණාද? අල්ලගෙන එකතු කරගෙන රහ බලනවා. ගොඩ ගහගෙන. දැන් ඒක අත්තරිනවා. අරහතෝ සංමා. සං කියන්නේ මොකද? එකතු කර ගැනීම. මෙතෙක් කල මේ එකතු කරගත්ත දේවල් පංචස්කන්ධය ප්‍රිය දේ එකතු කරගන්නවා, අප්‍රිය දේ තරහකාරී විරුද්ධකාරී එකතු කරගන්නවා, මනිනවා එකතු කරගන්නවා සංසන්ද. සංමා මේක රාගයෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස් වීම සංමා. දැන් මේ සං
තේරුම් අරගෙන ඉන්න ඕන. සංදේශනා බවන් විග්‍රහ කරලා තියෙන සංදේශනා 20ක් විතර මේක මේ තුන් ආකාරයකට විග්‍රහ කරනවා. සංසාරයි අසං සංකය. දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධයේ ප්‍රියමනාප මිහිරි මధుර දේ සියලු දේ සාරයි කියලා දකින්න. එහෙන් දකින්න ප්‍රියමනාප රුධුර සාරයි. කනට අහන හොඳ සින්දු සාරයි. නාසයට එන හොඳ සෑන් පවුඩර් සාරයි. දිවට එන රස සාරයි. නමුත් මේ සාර බව නිසා අපි ගන්නවා එකතු කර ගන්නවා කෙලවරක් නැහැ. නමුත් මේවා නිසා අපි දන්නේම නැතුව අනුසය උපදිනවා. මලකට තට්ටු හැටියට අනුසය එකතු වෙනවා. මේ අපිට පුළුවන් වෙනවා අසං කරන්න. මේ අපි තේරුම් ගත්තොත් කය කරන්න පුළුවන්. එතකොට වචන තුනක් තියෙනවා. සංසාර නම් පෘථග්ජන පුද්ගලෝ අවිද්‍යාවෙන් එකතු කරගන්නවා. අසං කළොත් අලෝභ ද්වේෂ මෝහ හැටියට අත්හරිනවා. සංකය කළොත් රාගක්කය දේශක්කය මෝහක්කය කළා නිවන් දකිනවා. එතකොට මේ වචන තුනක් තියෙනවා. සංසාර අසං සංකය. දැන් මේ වචන තුනේ සම්තින තුනේම සංසාර අසං සංකය. වචන තුනේ දෙකක් කපලා සාරාසංකය කියලා වචනයක් හැදුවා. අර සංසාර කියන එකේ සංකපුවා සාර ගත්තා අසං තියෙනවා. සාර අසංකය. දැන් ඔය තියෙන්නේ මොකද වචන තුන? සංසාර අසං සංකය. ඔන්න බුදුහාමුදුරුවෝ දැනගත්ත දහම, තේරුම් ගත්ත දහම. මොකද්ද දැනගත්තේ? සංසාරයි කියලා අනේක જાතියක් සංකය. ඊට පස්සේ මේ අලෝභ දේශ මෝහ හැටියට අත්‍යදී හැකි මේ මුලින්ම කැපුව හැකි සංකය. අන්නේ කරන්න ගිය කාලය විනාඩි ගානක් පැය 6යි. තේරුණා? අනුසති හොයාගෙන තේරුම් අරගෙන කරේ පැය 6යි. මේ සාර අසංකය කරන්න ගිය කාලේ පැය 6යි. නමුත් අද කල්පයක්. අද මොකද ත්‍රිපිටකයේ කියන සාර අසංකය කල්පය කියන්නේ කල්ප ලක්ෂයක් කියලා අරගෙන තියෙනවා. ඒක ඇත්තේ ඉතින් සංසාරයි කියලා ගත්තා බුදුහාමුදුරුවෝ කල්ප කාලයක්. සංසාරයි කියලා කල්ප කාලයක් හිටියා. ඊට පස්සේ මේ යෝගාවචරයේ හැටියට අවුරුදු 6ක් අසංකලා. දැන් මේ විනාඩි ගානක් අනුසති තේරුම් ගත්තාම සංකය කළා. එතකොට මේ සාරාසංකය කියන්නේ ඉලක්කමක් නෙමෙයි. කරුණු තුනක්. සංසාරයි කියලා කාලයක් හිටියා එකතු කරගත්තා. දැන් සාර නැති බව දැනගෙන අසංකලා අත්තරියා. දැන් මේ අනුසති වඩලා කැපුවා. ඒක තමයි මා කියන්නේ මිදී නිදහසීම ඔය පියවර තුන තේරුම් අරගෙන. ඊට පස්සේ මේක මුල් බහැලා තියෙන්නේ. මේ මුල් බහැලා තියෙන්නේ. මේ මුල උදුරන්න ඕනේ. සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි. සම්බුද්ධ කියන්නේ මුල උදුරන. බව උදුරා දෙමීම මේ රාග මුල සම්මුල උදුරා දෙමීම. එතකොට සම්මුල උදුරා දැම්මොත් සංවලින් මිදී නිදහස් වෙතොත් සංවලින් මිදී නිදහස් වෙනකොට සංවර වෙනවා සංසිඳ වෙනවා. සම්මුල උදුරා දැම්මම සම්මා සම්බුද්ධ වෙනවා. එතකොට මේ වට බග කිරීම බලලා රාබෙලීම අත්හැරලා රාගෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස්ලා රාගෙන් මුල දේශ මුල මෝහ මුල උදුරා දැම්මම මෝහය සදාටම සහ මුලින්ම නැවත නූපදින විදියට මෝහෙන් මිදී නිදහස් වෙනවා. ඔන්න නිවන. එතකොට මෙන්න මෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ කිව්වේ බුදුහාමුදුරුවෝ ජීවත් වූ අවුරුදු 45ටම දේශනා කරපු සියලු ධර්මය එක කැටි කළා වචන 5කින් කිව්වොත් වචනයක්. නැතුව මේක මේ බුදුහාමුදුරන්ට වඩින්න ගාතාවක් නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ අවුරුදු 45 තුල දේශනා කරපු ධහම බොහොම කෙටි කළා මේ මෝහය නැති කරගන්න. නිවන කියන්නේ මෝහය නැති කරගන්න. මව් කුසකට යෑම නහි ධාතු ගබ්බසේ යම් පුනරති. මව් කුසකට යෑම යන්නේ මෝහය නිසා. ඒක නවතිනවා. යහපතක් වේවා ඔබ සාමින හරිතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.